ආයුබෝවන් යාළුවනේ ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා අපේ සනි එඩියුකේෂන් YouTube channel එකට. ඉතින් මේ විද්‍යාත්මක හේතු වීඩියෝ සීරීස් එකේ part 2 වීඩියෝ එක. ඉතින් කලින් වීඩියෝ එකේ කිව්වා වගේම මම විද්‍යාත්මක හේතු 200කට අධික ප්‍රමාණයක් ඔයාලා වෙත ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මගේ channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. ඉදිරියටත් ඔයාලට මේ වගේ වීඩියෝ බොහෝ ප්‍රමාණයක් ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් දැන් අපි යමු වීඩියෝ එකට. විද්‍යාත්මක කරුණු අංක 1. අයිස් කැට දියවීම වැළැක්වීම සඳහා ලී කුඩු භාවිත කරන්නේ ඇයි? තාපය අයිස් දියවීම සඳහා අත්‍යවශ්‍ය වේ. තාප පරිවාරකයක් ලෙස ලී කුඩු ක්‍රියා කරනු ලබයි. එහෙයින් අයිස් දියවීමට අවශ්‍ය තාපය පිටතින් නොලැබෙන නිසා අයිස් දියවීම වළකී. විද්‍යාත්මක කරුණු අංක 2. බුලත් කෑවිට මත්වන්නේ මන්ද? දුම් කොළවල තිබෙන නිකොටීන් නැමැති රසායන ද්‍රව්‍ය අඩංගු නිසාත් මිනිසාගේ දිව මත ඇති රසෝද්ග්‍රහණ නාල මගින් විෂ සහිත ද්‍රව්‍ය ඉක්මනින් අවශෝෂණය කරගන්නා නිසාත් ඉක්මනින් ස්නායු ක්‍රියාකාරීත්වයට බලපෑම් කරනු ලබයි. එම නිසා මත්වීම අප්‍රාණික වීම වැනි දේ ඇතිවේ. විද්‍යාත්මක කරුණු අංක 3. කොහොල්ලෑ යැවීම සඳහා පොල් තෙල් යොදා ගන්නේ ඇයි? හයිඩ්‍රෝකාබන් සංයෝගයක් දියවන්නේ තවත් එවැනිම සංයෝගයක් සමග පමණි. කොහොල්ලෑවලද පොල් තෙල් වලද ඇත්තේ මෙම සංයෝග නිසා කොහොල්ලෑ යැවීමට පොල් තෙල් යොදා ගනී. විද්‍යාත්මක කරුණු අංක 4. හිරු එළියේ තරමට සඳ එළියේ උණුසුම අධික නොවන්නේ ඇයි? හිරු එළිය සඳ මත පතිත වීමෙන් ඇතිවන දිලිසීම නිසා සඳ එළිය ඇතිවේ. එවිට හිරු එළියේ රශ්මියෙන් කොටසක් සඳ මගින් නුරා ගනී. එවිට සඳ එළියේ උණුසුම අධික නොවනු ඇත. විද්‍යාත්මක කරුණු අංක 5. කුණු ගොඩක් ගිනි තැබී පසු සුළං හමද්දී හොඳින් දැවෙන්නේ ඇයි? දාන පෝෂකයක් වන ඔක්සිජන් වායුව කුණු ගොඩට ලැබීම නිසාත් කුණු දැවී ඇතිවන අලු සුළං හමන විට ඉවත් වන නිසාත් කුණු ගොඩ සුළං හමන විට හොඳින් දැවේ. ඉතින් යාළුවනේ මේ වගේ වීඩියෝ තවත් බලන්න අපේ channel එක subscribe කරලා bell icon එකත් all දාලා තියාගන්න. වීඩියෝ එක හොඳ නම් අනිත් අයටත් බලන්න share කරන්න. ඔයාලට හිතෙන දේ පහලින් comment කරන්න. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. සනු එඩියුකේෂන් subscribe කරන්න.